ඉතින් ඔයගොල්ලෝ අදත් ඔයගොල්ලන් ස්ටුඩියෝ බලමු channel එක දාන්න තවත් තම වීඩියෝ එකක් එක්ක. ඉතින් මචංලා ඔන්න අද අපි හදන්න යන්නේ කෙලින්ම රාවණා බස් එක. ඉතින් අපි රාවණා බස් එක හදන්න ගෑරේජ් එකට යමු. කෙලින්ම අරන්තර සුපිරි CTV බස් එක. CTV ප්‍රයිවට් බස් එකක් කරන් දෙනවා අපි. මේකින් අපි මේක පොඩ්ඩක් හදලා කරලා ගමු. කලින් අපි ස්කින් එක දාගෙන ඉමු. මොකද මේ බස් එක හදන්න කලින් මේ බස් එකේ ස්කින් එකට ගැලපෙන විදිහට තමයි ඒක දාගන්න ඕන. රාවණ ස්කින් එක ඕන කට්ටිය පල්ලෙන් කමෙන්ට් එකක් දාගන්න යන්න. රාවණ ස්කින් එක මම අනිවාර්යෙන්ම දාන්න. එහෙනම් අපි මෙන්න මේකට අපි ස්කින් දාගමු මොනවද ස්කින් බලලා. ඕකේ අපි පළවෙනි ස්කින් එක දාගත්තා. ෆිනික්ස් බස් එක තියෙනවා මේකේ. ඒක ලස්සන බස් එකක් ඉතින් හදන්න යන්නේ අද රාවණ බස් එක නිසා. ඒක අයින් කරනවා. ඊළඟ බස් එක දාලා බලමු. ඉතින් ඔන්න ඊළඟ බස් එක විදිහට මෙන්න මේ වගේ හක් සිලෙක්ට්ලා දෙනවා. මේකේ නමක් නුත් නෑ. මේ බස් එක තියෙනවා. අන්තිමට දාලා බලමු. හරි ඔන්න රාවණා බස් එක මේ විදිහට හදලා දෙනවා. පට්ටම ලස්සන ස්කින් එකක් කියලා දෙනවා. ඔයගලන්ට පේනවාද? රාවණා බස් එක හදන්න යන්නේ දැන්. ඒක හදන්න යන්නේ මෙන්න මේ බස් එක. එහෙනම් අපි හදමු. ඕකේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරගන්න. මොකද මේ වගේ බස් හැදෙන වීඩියෝ, ඒකට ගේමින් ප්ලේයර් වීඩියෝ, එතකොට රහසිගත දේවල් ගැන වීඩියෝ, ඒකට ගේම් ගැන හැම වීඩියෝ එකක්ම කියනවා. ඒ ගේමින් වීඩියෝස් ගොඩක් තියෙනවා. channel එකේ ගිහින් බලන්න ගොඩක් දාලා තියෙනවා. ඒ වීඩියෝ ටිකක් බලන්න. අලුතෙන් හදන්න පුළුවන්. ඕකේ එහෙනම් අපි බස් එකේ පොඩි ඒවා ටිකක් හදලා මුලින්ම බස් එකේ මෙන්න මේ රාවණා කියන එක පල්ලෙහාට අවිල්ල ගහලා තියන්නේ අර බෆර් එකට සෙට් වෙනවා. අපි මුලින්ම බෆර් මොකද සන් කැප් එකට සෙට් වෙන්න. ඉතින් අපි සන් කැප් එක ගහගමු සුදුරියටම. මේකට සන් කැප් එක ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම කියන්න. මේ තියෙන 1, මේ තියෙන 2, මේ තියෙන 3, 4, මේ තියෙන 5, මේ තියෙන 5 නෑ. 5 ස්කින් සන් කැප් එක නෑ. අපි දාගමු මෙන්න මේ වගේ එකක් සෙට් කරනවා මේකට. ඊට අපි දාගමු මෙන්න මේ වගේ ලස්සන මේකක්. මෙන්න මේක දාගමු. සිල්වර් ප්ලාට් එක. කොට මෙතන මෙන්න මේ විස්මුණ දාගමු. එතකොට කණ්ණාඩි දෙක ටිකක් කර සාමාන්‍ය නෝමල් දෙකක් වගේ යන්න ඕන. අපි දාගමු. ආගොල්ලෝ කියා ගන්න මොකක්ද උන කණ්ණාඩි කියලා. මේක 1, මේක 2, මේක 3, මේක 4, මේක 5. කණ්ණාඩි ටක් ගාලා මේව කරගෙන යන්න. දැන් මේක දාගමු. ඊට පස්සේ අපි උඩ ලයිට් එක දාගමු. ඒක ලයිට් එක වඩා වෙනස් කරන්න බෑ අපිට. ආයේ පැත්තට આવොත් මේ පැත්තෙන් යටින් අපි දාගමු සෙල්ලක් වගේ එකක්. ඒකට ගැලපෙන එකක් අපි දාගමු. මෙන්න මේක වගේ ලයින් එකට එනවා මෙන්න මේක. දාගමු. එතන මෙතන ඩ්‍රා සෙට් එකක් හෝන් 2යි ඊමකයි දුම්බටේ. ඒකට අපි වීදුරු වලට මේවා දාගමු. අපි දාමු. ඔයගොල්ලෝ කියා ගන්න මේකද 1 2 3 4 5 6 කියන්නේ මොකක්ද ඕන මේක කියලා අපි ඒකත් කස්ටම් කරලා වෙනස් කරගමු. අපි දැනට මේක දාගමු. උඩට නම් අපිට මුකුත් ඕනේ නැහැ. මේ වගේම දැන් මම බස් එක ඉස්සරහා යනකොට ඒක පේන්නේ නැහැ කවුල්. එතකොට වෙන පැත්ත හදන්න ඕන හරියනවද? මම වෙන පැත්තක් හදන්න කිව්ත් නැහැ. අතුලට આવොත් ඔයගොල්ලෝ කියන්න මෙන්න මෙතනට ගැලපෙන මිනිමක මොකක්ද කියලා අනිවාර්යයෙන්ම කියයි යන්න. අපි දැනට වෙන මේක හදාගමු. ඔයගොල්ලෝ කියන්නේ මෙතන ටීවී එකක්ද හොඳ නැත්නම් නැති මේකක්ද හොඳ? බුදු රූප එකක්ද හොඳ කියලා අපි දැන් ටීවී එක දාගමු. ඊට මෙතනට කියන්න බුදු පිළිමයක්ද මේ වගේ VIP කැබින් එකක්ද එහෙම නැත්නම් මේක නිකන් නෝමල් එකක්ද වගේ බුදු රූපයක්. අපි දැනට මේ බුදු රූප තියෙන එක දාගමු. වෙනස් කරන්න දේවල් අපිට නෑ. වෙන මොකුත් වෙනස් කරන්න නැහැ අපිට. ඒක අපිට කරද්දී හෝන් අපි මොකක්ද කියන්නේ?
හොඳයි හෝන් ටිකත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කියනවා පළවෙනි ටික තමයි දැම්මේ. ඔයාලට කැමති හෝන් එකක් කමෙන්ට් කරගෙන යන්න 1 2 3 4ද. يعني පළවෙනි හෝන් එකේ 1 2 3ද 4ද. දෙවෙනි හෝන් එකේ 1 2 3 4ද. තුන්වෙනි හෝන් එකේ 1 2 3 4ද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න. කමෙන්ට් කරලා කස්ටම් කරලා බස් එක ගන්න තමයි නාගස තියෙන්නේ. අපි රින් කප් පැත්තට ගියොත් රින් කප් දැම්ම මුලින් ගහලා තිබ්බා. ඔයගොල්ලෝ කියන්න මේකට ගැලපෙන රින් කප් දෙක මොකක්ද කියලා. ඒක ලස්සන දෙන්නේ අර ඉල්ලකුල ගහලා තියෙනවා. මෙන්න මේක. ඒක හොඳයි ඒක දාගමු අපි. වෙන ගත්තොත් මේ වගේ මේක තාවට පස්සේ අපිට සුක්කාම මැක්ස් ගන්න පුළුවන්. කමෙන්ට් එකක් දාගෙන යන්න මොන සුක්කාමද මේකද දෙකද මේ දෙක මේකද තුනද හතරද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගන්න. ඉතින් මම පදින්නේ මම ආස මේකට. මේ දෙක දාගමු. මෙතනට කියන්න ඕගොල්ලෝ කැප් එකක්ද සෙට් වෙන්නේ කන්නාඩියක්ද කැප් එකක්ද කන්නාඩි කැප් එකක්ද කන්නාඩි අපි දැන් නිකන් නෝමලි කන්නාඩියක් දාගමු ඔයාලට වෙනවනේ ඩබල් සෙට් එකක් වෙනවා මේක දෙන්නේ අපිට බස් එකේ ලුක් එකේ නෝලා ගන්නවා කියනවා බෆර් එක ඉතින් බෆර් එක අපි සිම්පල් බෆර් එකක් තමයි මේ ශ්‍රාවනා බස් එකේ දාලා තියෙන්නේ අපි බලමු පොඩ්ඩක් සිම්පල් බෆර් එකක් මේක සෙට් වෙන්නේ මෙන්න මේ බෆර් එක හොඳයි අපිට මේ රාවණ බස් එකට වань හිතන මේක හොඳයි කියලා. ඉතින් එහෙනම් අපි මේක පොඩ්ඩක් ප්ලේ කරලා බලමු කොහොමද රාවණ බස් එකේ වටයක් ගිහින් බලමු එහෙනම්. ඕකේ යන්න අපි ආවා එළියට. එළියට එන්නේ බස් එක ගමන තියෙන අපි ලයිට් ඔන් කරගමු. දාගත්ත එළිය ලයිට් එක ගමන දෙනවා මේ රාවණ. කෙලින් මේක ලයිට් සෙට් එකකට වහලා දෙන්න. ඒගොල්ලෝ වෙනවද ලස්සනට බෆර් එක. ලස්සනට සුදුරියටම කස්ටම් වෙලා තියෙන අපේ බස් එක සුදුරියටම හැදුවා අපේ රාමනා බස් එක. ඉතින් ඊළඟට හැදෙන්න ඕන බස් එක අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාලා යන්න. මේ වගේ තවත් බස් හදන වීඩියෝ වගේම ගේමින් ප්ලේයර් වීඩියෝ බලන්නත් අපි channel එක subscribe කරලා තියාගන්න මතක ගන්න එපා. ඒ වගේම බෙල් එකේ notification එක on කරගන්න. මොකද වීඩියෝ දාපු ගමන් notification එකක් එන්නේ ඒකේ. ඔයාගේ අදස් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපි channel එක subscribe කරලා ඉන්න බෙල් එකෙන් press කරලා ඕල් දාලා තියාගන්න මතක ගන්න එපා. එහෙනම් ඔයාලට like එක මේ වීඩියෝ එක කරන්න. මේ වගේ තවත් හදන්න ඕන බස් එක අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යමු. එහෙනම් මේ තවත් වීඩියෝ එකකින් හම්බුමු මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.